ආයිබෝවන් තෙරුවන් සරණයි. ජයශ්‍රී ටීවී නරඹන සියලු දෙනා ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අද අපි වීඩියෝ එක අරන් එන්නේ ඔබට 2025 ජූලි මාසයේ මාසික පලාපල විස්තර පිළිබඳව. අතරම නවග්‍රහයන් එහෙම නැත්නම් මේ ආහසේ තියෙන තරු භ්‍රමණය වෙනවා චාලිතය විවිධාකාරයෙන් පවත්වාගෙන යනවා. ඉතින් එහෙම වෙනකොට අපිට බලපෑම් ඇති වෙන හේතුව තමයි අපි හැදලා තියෙන මේ යම්කිසි ශක්තියකින්. ඒතර ඒ විශ්වයෙන් නැත්නම් ඒ ග්‍රහ තාරකයන් හරහා අපට ලැබෙන ශක්තිය. ඒත් එක්කම තමයි ඒ ග්‍රහයන්ගේ විපර්යාස හෝ චලනය වීම, දෝලනය වීම නියෝජනය වෙන්නේ අපේ කර්ම ශක්තියට බලපාන ආකාරය පිළිබඳව. නමුත් එදින අදහස් කරන්නේ ග්‍රහයෝ අපිව පාලනය කරන අදහසක් ඇත්තෙම නැහැ. ඒක වැරදි මතයක්. ඒ නිසා නිවැරදි මතය තමයි ග්‍රහයන් නියෝජනය කරන්නේ අපේ කර්ම ශක්තියින් බව. දැන් උත්පත්ති කේන්ද්‍ර සටහනේ ඔබේ කේන්ද්‍ර සටහන අතර ගත්තාම ඒකේ තියෙන ග්‍රහචාරීන් හෝ සුබ අසුබතාවලින් නියෝජනය වෙන්නේ ඔබේම කුසල් අකුසල් බව අපි නැවත කියන එකට හේතුව මේකේ තවත් සමහර අය අවබෝධ වෙලා තියෙන්නේ වැරදි ආකාරයට නිසා. හොඳයි. එතකොට දැන් මේ 2025 ජූලි මාසයේ තුල ඒ ග්‍රහචාරී හැසිරීම රටාව ගත්තොත් එහෙම මාසේ මුලටම භාගයේ මේ කේන්ද්‍ර සටහනේ අර්ධ කාල සර්ප කියන යෝගයේ සටහන් වෙනවා. ඒ කියන්නේ රාහු කේතුට මැදිව වමට හෝ දකුණට දක්ෂිනාවර්තව සියලු ග්‍රහයන් ඒකාංශයකින් බෙහෙදීම කාල සර්ප යෝගය. එතකොට එහෙම නැත්නම් තව එක ග්‍රහයක එපිට මෙපිට ගිහිල්ලා ඉන්නවනම් එතකොට ඒක අර්ධ කාල සර්ප යෝගයෙන් තමයි සඳහන් කරන්නේ. එතකොට ඒ තත්කාල ග්‍රහචාරයේ එකෙක් ලග්න හිමියන් බලපාන්නේ කොයි ආකාරයකද සුබ අසුබතා ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබේ කේන්ද්‍ර සටහනත් අතට අරගෙන ඔබ හොඳ අවධානයෙන් අහන්න ඔබට යම් අසුබතා තියෙනවා කියන එක. බය වෙන්න කාරණාවක් නෑ. අපි ඒවට පිළියම් පව අවසානයේදී සටහන් කරනවා. ඒක නිසා රැඳී සිටින්න මේ වැඩ සටහන ඉවර වෙන තෙක්ම ඔබේ ලග්නය ගැන කියන පලාපල විස්තරත් සමගින්. මේෂ ලග්නය ඔන්න 2025 ජූලි මාසයේ මේෂ ලග්න හිමියගේ මාසික පලාපල විස්තර විශේෂයෙන්ම ග්‍රහචාරත් එක සලකලා බලනකොට දෙවැන්නේ සිකුරු ග්‍රහය රවි ගුරු තුන්වෙනි සටහන් වෙනවා. බුධ ග්‍රහය හතරවෙනි කේතු අඟහරු සටහන් වෙන්නේ පස්වෙනි. ඒ වගේම රාහු 11 වෙනි සහ සිකුරු 12 වෙනි මේ යනාදී වශයෙන් තමයි ඔබේ ග්‍රහචාරය සටහන් වෙන්නේ. විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති අපි බලන්නේ ලග්නාධිපතිගේ ප්‍රබලතාවය අනුව තමයි ඔබේ ක්‍රියාකාරීත්වය ගැන කියවෙන්නේ. එහෙමනම් විද්‍යාස්ථානයේවත් පස්වෙනි ක්‍රියාත්මක වෙනවා කියලා කියන ඔබේ දැනුම එන ඔබ යමක් ඉගෙන ගන්න ජීවිතේ ඔබ තරුණ වෙන්න පුළුවන්, මහලු වෙන්න පුළුවන්, අනිවාර්යයෙන් ඔබේ දැනුම හරහා ඥානය ලබා ගන්න පුළුවන්. ඒත් එක්ක මේ හේතුගෙන් අදහස් කරන গুপ্ত මේ දේවල්. දැන් මේ විවිධ ශාස්ත්‍ර පිළිබඳ ඉගෙන ගන්න ඔබ විවිධ වෘත්තීන් කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබේ දැනුමට මේ විශ්ව ගවේෂණය කරන දේවල්, ශාස්ත්‍රීය දේවල් ඔබට ඒ තුලින් ජීවිතේට යමක් අලුත් දෙයක් එකතු කරගන්න පුළුවන්. ඒක ඔබට කවදා හරි දවසක වටින ඵලදායී දෙයක් වෙන්න පුළුවන්. ඇතැම් විට සමහර අය කියන බොරු කියන දේවල් එහෙම නැත්නම් ඒ වගේ පිළිගන්නේ නැති අය ඉන්නව වෙන්න පුළුවන්. අනේ ඒකට පුළුවන් ඉගෙන ගන්න යම් දෙයක් ඒ පිළිබඳව හොයලා බලන්න පුළුවන් දන්න කියන අයගෙන්. අනේ ඒකට හොඳ අවස්ථාවක් යෙදিলা තියෙනවා විශේෂයෙන්ම. ඒක නිසා ඉගෙන ගන්න දරුවන්ට ඔවුන්ගේ දැනස පහද ගන්න හොඳම අවස්ථාවක්. ඔබ එක තැන් වෙන්න. එක තැන් කියලා කිව්වේ එක ස්ථානයක සිටගෙන කරන ක්‍රියාවලදී ලොකු සහයෝගයක් ලබා දෙනවා මේ කේතු කියන ග්‍රහය. ඒ කේතු කියන්නේ සාමාන්‍ය ඔන්න කාමරයට වැදුනට පස්සේ ආයෙ එළියට එන්නේ නැහැ. ඔය ඒකම කර කර ඉන්නවා. අන්න එහෙනම් නිර්මාණයක් ඉදිරිපත් කරන්න පුළුවන් ඒ හරහා. ඒත් එකම Tamanට පොත් පාඩම් කරනවා නම් හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා විභාග වලට සෝදානම් වෙන දරුවන්ට ඉතාමත් හොඳයි. ඒකට වැඩි අවධානයක් යොමු කරන්න. හැබැයි කාන්තා පාර්ශවයෙන් ගත්තොත් එimhe පස්වෙනි නියෝජනය වෙන්නේ ඔබේ ලිංගාශ්‍රිත ප්‍රදේශයක්. ඒ සම්බන්ධ උෂ්ණත්වය වැඩි වීම නිසා හෝමෝන් ක්‍රියාවලිය වෙනස් වීමක් නිසා සමහරලාට ඔන්න ආර්තව චක්‍රයේ ගැටලු ඇති වෙන්න පුළුවන්. උෂ්ණාධික ආහාර පාන වලකින් වඩාත් හොඳයි සෞඛ්‍ය ගැටලු ඇති වෙන නිසා. ඒ නිසා මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරගන්න වෙනවා. ඊළඟට තමයි තරුණ අය ගැන අපි කතා කරනකොට ඔවුන් විශේෂයෙන්ම මේ ආදර සබලතාවල පෙළවෙන්න පුළුවන්. ඒක නිසා සමහරලාට මේවා ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සමහර නොගැලපෙන කෙනෙක් ඔබට මුණ ගැහෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ කලබලකාරී තීරණ ගන්න නැතුව හදිසි තීරණ ගන්න. හොඳට හොයලා බලලා තීරණ ගන්න තරමටම ඔබට ඒ තම වැදගත් වෙනවා. හතරවැන්නේ නියෝජනය වෙන ඔබේ ගෘහස්ථානයේ එන ගෙදර පිළිබඳ කතා කරනකොට බුධ ග්‍රහය ක්‍රියාත්මක වෙනවා. ඉතින් බුධ ග්‍රහය ගෙදර ඉන්නවා කියන දේ තමයි. බුද්ධිමත්ව කටයුතු කරනකොට ඔබේ ප්‍රශ්න ගැටලු අවම කරගන්න හැකියාව ලැබෙනවා. ඒක තමයි යහපත් වෙනවා. රවි ගුරු තුන්වැන්නේ කියලා කියන්නේ ඔබේ විශේෂම ඔබට ලැබෙන සහජ හැකියාවල්ගෙන් ගෙන උරුමයන්
භාවිත කිරීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒක නිසා කරන දේ හරියට තීන්දුව දෙන්න අරන් කරොත් ඔබට වරදින්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ අදහස් දෙවෙන්නේ ඔබේ ව්‍යාපාර රැකියාවල ධනස්ථාන පිළිබඳ. ඒ ධනය පිළිබඳ ඔබ කරන වෘත්තිය පිළිබඳ තමයි අපි කතා කරනකොට මේ ඒ කිරීම නිසා ඔබට ලැබෙන ධනය කොයි තරම් දුරට ඔබට ඵලදායී වෙයිද? අපි හිතමු ව්‍යාපාරය කරන කෙනෙක් නම් අපි හිතමු යම්කිසි ඕනෑම වර්ගයේ වෙළඳාමක් වෙන්න පුළුවන්. පොලේ තොටේ යනවා වෙන්න පුළුවන්. කඩේ පිළේ වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි කම්කරු වෘත්තියක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ රැකියාව කරන අයට යම්කිසි සහනයක් සැලසෙන කාලවකවානු බවට පත් වෙනවා මේ ග්‍රහචාරය හරහා. රාහුණත් ඔබට දෙන්නේ අයස්ථානයේ එහෙම නැත්නම් 11 වෙන්නේ රාහුගෙන් ලැබෙන්නේ ඔබ නිතරම එහෙම ගමන් බිමන් ගිහිල්ලා එහෙට මෙහෙට ගමන් කිරීමෙන් ඔබට යම් ආදායමක් ලබා ගන්න පුළුවන්. සමහර අපිට රියදුරු රස්සාවල් කරන අය වෙන්න පුළුවන්. අපිට සංචාරක කර්මාන්තයට සම්බන්ධ අය ඉන්නවා. ඒ අයට ගොඩාක් ආර්ථික වාසි සැලසෙනවා මේ කාලවකවානු විශේෂයෙන්ම ජූලි මාසය තුළ. එතකොට ඔබ ඒකේ ඵලදායී විදිහට ඵල නෙලා ගන්නට අවශ්‍ය වෙනවා. හැබැයි හරි හම්බ කරන්නේ ප්‍රයෝජනෙට ගන්න අතේ ඉතුරු කර ගන්න මහන්සි ගන්න හේතුව සෙනසුරු 12 වෙන්නේ වැස්ථානේ අතට එන සල්ලි ක්ෂණිකව වේදම් වෙන ඉඩකඩ වැඩි. සමහරට රෝග නිසා, සමහරට යම් ගමන් බිමන් නිසා, උත්සව ප්‍රිය සම්භාෂණ නිසා අනේ ඒ වගේම ඊයදෙනවා. ඒක නිසා මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරගන්න. ඒ විතර නෙමෙයි ගමන් බිමන් යනකොට ටිකක් කල්පනාවෙන් අනතුරට ඇති වෙන ඉඩකඩ වැඩි. කෙසේවත් ආර්ථික වශයෙන් විශාල වාසියක් ලාභයක් ලබා ගන්න පුළුවන් නිසා ඔබට ජීවිතේ මේ මාසය තුල සතුට සැනසීම වෙනදට වඩා අර මානසික පීඩනය අවම කරගන්න හැකියාව තිබෙනවා. ඔනෝගේ තමයි தත්ත්වය සමහර අවස්ථාවලදී ඔබේ විශ්වාසය කඩ වෙන්න පුළුවන්. ඔබගේ කේන්ද්‍ර සටහනේ තියෙන සෙනසුරු ග්‍රහයගේ බලපෑම් මත සහ අඟහරු සහ කුජ ග්‍රහයාගේ බලපෑම් මත. ඒක නිසා ඔබට එන අසුබ දේවල් සුබ කරගන්න ඔබ බුද්ධියෙන් ඉවසීමේ උත්සාහය දුරදිග බලලා කටයුතු කරන්න. එතකොට වරදින ප්‍රමාණය අඩු වෙනවා. විශේෂයෙන්ම අගහරුවට දවස්වලට රතු පාට මල් පූජා කරලා කතරගම දෙවියන්ට පින් දීලා ඔබ ආගමනුකූල වතාවත් කරනකොට අන්න ඔබට ඉතාමත් ඒ වැදගත් වෙනවා. ඔබ මේ අසුබ ශක්තිය යටපත් කරගන්න. ඒක නිසා ඔන්න විශේෂයෙන්ම මේෂ ලග්නෙ සැලකිලිමත් වෙන්න. ඔබේ ජීවිතයේ සම්දිස්ථානයක් මේ මාසයේ බවට පත් කරගන්න. ජීවිතේ වෙනසක් කරගන්න ඔබ උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරන්න. ඒ විට ඔබේ ජීවිතේ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන්. දැන් අපි බලමු මේෂ ලග්න හිමියන්ට සුබ දවස් මොනවද අසුබ දවස් මොනවද ගැලපෙන වර්ණ සහ ජය අංක පිළිබඳව. ඔන්න සුබ දවස් වෙන්නේ 1 වෙනිදා, 5 වෙනිදා, 15 වෙනිදා සහ 24 වෙනිදා ඉතාමත් සුබයි. අසුබ දවස් වෙන්නේ 7 සහ 17 වෙනිදා. රතු සහ සුදු වර්ණය ඉතාමත් ගැලපෙන වර්ණයක් විදිහට තමයි ඔන්න යෙදලා තියෙන්නේ. ඒ වගේම ජය අංක වෙන්නේ 3 සහ 9 තමයි ඔබේ ලකී නම්බර එක. වෘෂභ ලග්නය වෘෂභ ලග්න හිමියගේ ග්‍රහචාරයන්ව බලනකොට ඔන්න ලග්නම සිකුරු ග්‍රහයත් රවි ගුරු දෙවෙනි සටහන් වෙනවා. බුධ ග්‍රහය සටහන් වෙන්නේ 3 වෙනි, කේතු අඟහරු 5 වෙනි සටහන් වෙනවා. සෙනසුරු රාහු 10 වෙනි තමයි සටහන් වෙන්නේ. ඉතින් අතරම සිකුරු ග්‍රහය තමන්ගේ ලග්නෙම ඉන්නවා. ඒකට අපි කියන මාලවී කියන පංචමහා පුරුෂෝගයක්. ඉතින් පංචමහා පුරුෂෝගයක් යෙදෙනා කියලා කියන්නේ අනිවාර්යෙන් ධන සම්පත් ලැබෙනවා. ධන යෝග, ධන ලාභ, ලොතරැයි ලාභ මේ වගේ විවිධාකාර විදිහට ශනිකව මුදල් ඉපීමේ ක්‍රම. හැබැයි ඒක සාධාරණ විදිහට උපයීමේ ක්‍රම උල්පත් පෑදෙනවා ඔබට. ඒක නිසා වෘෂභ ලග්න හිමියන් ඔන්න මතක තබා ගන්න. ඔබේ අර සිකුරා ලැබලා මල් 7යි සිකුරා නළලේ කියන්නේ මේ කාලෙට. එහෙනම් ආදර සමනතා අර ඔබේ ශරීර වර්ණේ බව වෙනස් වෙනවා. වෙනතට ලස්සනක් සුන්දර බවක් ඇති වෙනවා. හැම පැහැය වෙනස් වෙන්න පටන් ගන්නවා. පෙර සසරේ දුන්න දානික ආනිසංස ඔබට ලැබෙන්නේ. ඒක නිසා ඔබ උත්සුක වුණොත් එහෙම ඔබේ ජීවිතේ විශාල වෙනසක් ඇති කර ගන්න පුළුවන්. මේ මාසය තුල විශේෂයෙන්ම සිකුරු ග්‍රහය ඔබේ ලග්නාධිපතිය තමන්ගේම ග්‍රහය. උත්පත්ති කේන්ද්‍ර සටහන මෙහෙම පිහිටලා ඉන්නවා කියලා අනිවාර්යයෙන්ම රජෙක් වගේ. අනිවාර්යෙන් ගෙදරට වාහන ලස්සන ගෙවල් දරවල් ඉන්න කඩම් මේවා හැම දෙයක්ම ඔබ සතුව තිබිය යුතුම තමයි. අනිවාර්යෙන්ම ඔබ මද්ද්‍රව්‍ය භාවිත කරන්නේ නැතිනම් පමණක්. මොකද නැත්තම් සමහර අය එහෙමත් කිව්වහම අනිත් පැත්තට තර්ක කරනවා අපිට ඇති දෙයක් නැහැ කියලා. එහෙම වෙන්නේ අර වගේ දහමෙන් පිට පැනනොත් ඒවා එහෙම වෙන්නේ නැහැ. ඊළඟට මේ සෙනසුරු ගහයත් බලන්න අයස්ථානේ ප්‍රබල වෙලා ඉන්නවා. එහෙනම් මේ මාසෙ කියලා කියන ඔබේ සුවිශේෂී මාසයක්. එහෙනම් දන්න උල්පත් පෑදෙන්නේ මේ කාල වකවානුවේ. ඒ නිසා සෙනසුරු ගහයගෙන් ලැබෙන සමාජ ප්‍රසිද්ධිය, කීර්තිය, ගරු නම්බු මේ පිළිබඳව ඔබට ඔන්න අසන්නට දැනගන්න ලැබෙයි. ඒ විතරක් නෙමෙයි
ඔබ උත්සාහ කළොත් මේ ජීවිතේ සුවිශාල පරිවර්තනයක් ඇති වෙන බව මතක තබා ගන්න. රාහු ග්‍රහය දස වෙන්නේ විදේශ ගමන් බිමන් බලාපොරොත්තු වෙන හිටියනම් රැකියාවල් දුර ගමන් බිමන් නිසා ඔබට ඇති වෙන වාසිය කොයි තරම්ද කියලා කියන්නේ. රාහු ග්‍රහය ඒ තරම් ඔබට හිතකර විදිහට කේන්දරේ පිටලා තියෙන. ඒක නිසා අර්ධ කාල සර්ප යෝගයේ උනත් ප්‍රබල ග්‍රහචාරයක් ඔබේ සටහන් වෙනවා. පෙර පින ඉස්මතු වෙලා තියෙන්නේ මෙන්න මේ වෙලාවේදී. ඒක නිසා ඒ විතර නෙමෙයි රවි ගුරු යෝගයේ දෙවන්නේ ධනස්ථානේ අති ප්‍රබලයි. ඉතින් එහෙනම් ඔබ පෙර සසරේ දුන්නනම් දානේ මේ වෙලාවේ නිධානයක් වගේ ඇවිල්ලා අත්තටම දෙක නිසා කම්මැලි වෙන්නේ නැතුව උත්සාහ කරන්න. ඔන්න ඉගෙන ගන්න දරුවෙකුට නම් ආයෙත් විභාග විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් ක්‍රීඩකයෙක් නම් අනිවාර්යයෙන්ම ක්‍රීඩා කෞශල්‍ය ඔප්නම්ව ගන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි මේ කාලවකවානුව. ඉතින් විශේෂයෙන්ම බුධ ග්‍රහයෙන් ලැබෙන නිර්මාණශීලී හැකියාව දක්ෂතාව ක්‍රියාශීලීව වෙන දාට වඩා ඔබ ජයග්‍රහී ලීලාවෙමයි ඉදිරියට යන්නේ. දැන් සමහර අය මෙහෙම කියනකොට කියයි අනේ අපිට ඔහොම කිව්වට හොඳයක් වෙලා නැහැ කියලා. බලන්න ඔබේ කේන්ද්‍ර සටහනේ මෙන්න මේ සෙනසුරු ග්‍රහය ඉන්නේ 11 වෙනි. එතනම චන්ද්‍රය උත්පත්ති කේන්ද්‍ර සටහනේ තියෙනවා නම් ඒ රාශියක් ලැබලා තියෙනවා. එතකොට ප්‍රතිඵල වෙනස් වෙන්න ඉඩකඩ වැඩි. සමහර අවස්ථාවලදී අපි මෙහෙම කියනකොට ඔබ හිතයි කොහොමද ඉතින් අපිට ඔහොම හරිය ගිහිල්ලා නැහැනේ. කොහොම එහෙම දෙයක් වෙලා නැහැ. දැන් කේන්දරෙත් අතට නම් බලනවා දැන් කොටු ටිකක් බලනවා. බලලා කියනවා. ඉතින් මේ මගේ මෙහෙම තියෙනවනේ. ඉන්න වෙලා නැහැනේ. කොහොමද මට මොකුත්ම නැහැනේ කියලා කියන ඇත් ඉන්නවා. ඔව් ඔබේ කේන්ද්‍ර සටහනේ බලන්න ඔබට ඒ රාශියක් පහුගිය කාලේ ගත කළාද? මේ කාලේ තියෙනවද කියලා. සමහරවිට ඔබට 6 8 12 ග්‍රහයේගේ ග්‍රහචාරය ගිහිල්ලා තිබුණොත් එහෙම අමනුෂ්‍ය බලවේග. වසවිත ශරීරගත වීම. එහෙම නැත්නම් යක්ෂ භූත ප්‍රේත ඔය දෝෂයක් ඇවිල්ලා. එහෙම වුණොත් එහෙම ඒ දෝෂ ඉවත් වෙන තෙක් ග්‍රහචාරය මාරුණා කියලා සාර්ථක වෙන්නේ. අන්න ඒක ඔබ හොඳ ඉවසිල්ලෙන් මේ කියන දේ අහන්න. හොඳ බුද්ධියෙන් මේ කියන දේ අහන්න. අහලා ඔළුවට ගන්න. එහෙනම් මටත් එහෙම දෙයක් දෝ කියලා හිතාගෙන හොඳ කෙනෙක්ගෙන් කේන්ද්‍ර සටහන බලාගෙන ඔබේ තියෙන දේවල් කරගන්න වඩාත් යහපත් වෙනවා. එතකොට ඒ දෙන සියලු දේවල් ඔබට තියෙන යම් දෝෂක තත්ත්වයක් අසුබ තත්ත්වයක් අසුබ කිරණ වෙනස් කරගත්තොත් තමයි අන්න ඒව ලස්සනට ඔබ ලස්සන සුවඳ හමන මලක් බවට පත් වෙන්නේ ආලෝකයේ විහිදවන්න පුළුවන් හැකියාව තිබෙන පුද්ගලයෙක් බවට හැකියාව තිබෙන්නේ. අනේක නිසා ඔබේ ජීවිතේ ජයග්‍රහණය කරන්න මේ කියන ඉඟි හරහා වඩාත් වැදගත් වෙනවා. හැබැයි මේ දවස්වල ටිකක් කේන්ති යන්න බලුවා. ඒ නිසා ටිකක් කේන්තිය පාලනය කරගන්න හදිසි කෝපය ඔබට අවාසි සහගතයි. ඒත් එකම කොලෙස්ටරෝල් ප්‍රෙෂර් දීවැඩියාව තියෙන ප්‍රවේශමෙන් පපු ආශ්‍රිත ඇති වෙන හුස්ම ගැනීමේ අපහසුතාව විතරක් නෙමෙයි ප්‍රෙෂර් තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ටිකක් කල්පනාවෙන් ඒකට සපෝට් කරන ආහාර පාන ගන්න එක වළකින තරමට තමයි ගුණ. විවාහ සම්බන්ධව අපිට කතා කරනකොට ඇත්තටම විවාහ සහකාරියෙක් අනිවාර්යෙන් දෛවී තීරණය කළා ආපු උරුමකාරයෙක්ම හොයාගෙන එනවා ඔන්න ඔබ කරහා. එන පියකරු ලස්සන ධන දීපල තියෙන උගත්ම කෙනෙක්ම තමයි අනිවාර්යෙන්ම ඔබට මුණ ගැසෙන්නේ. ඒක නිසා දෙමව්පියන් සතුටුදායක ආරංචියක ඔබේ දරුවාගේ කේන්ද්‍ර සටහනේ වෘෂභ ලග්නය නම් ඔන්න නිසි කල වයසට පැමිණිලා ඒ සුසුකම් තියෙනවා. සමහරට හෙව්වා බැලුවා තාම හරියන්නේ නැහැ කියන දෙමව්පියන් සතුටුදායක ආරංචිය. මේ ග්‍රහචාරය හරහා ඔබට අනිවාර්යයෙන්ම තත්කාල ග්‍රහ සටහන උනත් ඔබට ඵලදායක විදිහට ඉස්මතු කරගෙන ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒක නිසා ඔන්න උත්සුක වෙන්න. එහෙමනම් ජයමංගලම් හඬ ඇහෙන කාලය ඈතක නෙවෙයි. ඊළඟට ඔබට යම්කිසි ආකාරයේ මානසික පීඩාවල් වගේ දේවල් තිබුණා නම් පහුගිය කාලේ රැකියාව වෙන්න පුළුවන්, උනත් පවුලේ වෙන්න පුළුවන්, ගෙදර දොරේ වෙන්න පුළුවන්. මෙන්න මේ දවස්වල සතුට සොම්නස සතුට ඔබේ ජීවිතේ ළඟා වෙනවත් මතක තබා ගන්න. ඒක නිසා වෘෂභ ලග්න හිමියට ඉතාමත් යහපත් සතුට දනවන මාසයක් තමයි මේ ජූලි මාසය 2025. හොඳයි එහෙනම් අපි දැන් බලමු මේ වෘෂභ ලග්න හිමියන්ට සුබ දවස් මොනවද අසුබ දවස් මොනවද සුබ වර්ණ සහ ජය අංක පිළිබඳව අපි ඔබට කියන්නේ මේ සදානම් වෙන්නේ. හොඳයි. එහෙනම් උන දෙවෙනිදා 6 වෙනිදා 10 වෙනිදා 25 වෙනිදා ඉතාමත් යහපත් වෙනවා. 3 වෙනිදා 17 වෙනිදා ඒ තරම ගැලපෙන්නේ නැහැ. ඒ වගේම තමයි කොළ පාට, තැඹිලි පාට ඉතාමත් සුබයි. ඒ වගේම 6 සහ 8 තමයි ජයග්‍රාහී අංක වන්නේ. මිථුන ලග්නේ. ඕන මිථුන ලග්නේ රවි ගුරු ලග්නගත වෙනවා. දෙවෙනි බුධ ග්‍රහය සටහන් වෙන්නේ. ඒ වගේම තමයි කේතු අඟහරු සටහන් වෙන්නේ 3 වෙන්නේ. ඉතින් භාග්‍යස්ථානයේ සටහන් වෙන්නේ රාහු ග්‍රහය 10 වෙන්නේ සෙනසුරු. මෙන්න මේ වගේ තමයි ග්‍රහචාරය සටහන් වෙන්නේ සිකුරු ග්‍රහය 12 වෙන්නේ. ඉතින් ඔන්න කොහොමද රවි ග්‍රහය ඉතාමත් ප්‍රබලයි. ඉතින් රවිගේ බලය ඔබට සම්පූර්ණ වශයෙන් ලැබෙනවා. ගුරු ග්‍රහයත් එතනම ඉන්නවා.
අන්න බලන්න ඥානකාරකයි. එහෙනම් ඔබේ බුද්ධිය ප්‍රඥාව අවදි වෙනවා. දක්ෂයි, හැකියාව වෙනදට වඩා කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙනවා. කීර්ති ප්‍රශංසා නම්බුනාම ලැබෙනවා. අන් අයගේ පාලනයට ඔබ නතු වෙන්නේ කලින් ඔබට යම් පීඩාකාරී දාපු පුද්ගලයන් අභිභව ඔබට ජයග්‍රහණ අත්පත් කරගන්න හැකියාව ලැබෙනවා. එහෙනම් කීර්ති ප්‍රශංසා ගෞරව ලැබෙනවමයි. ජයග්‍රහණ අත් වෙනවමයි. විභාග හෝ ක්‍රීඩා යනාදී වශයෙන් ඒ ඕනෑම තරඟ විභාගයක් යනාදී වශයෙන් තරඟයක් නම් ජයග්‍රහණය අතේ බව මතක තබා ගන්න. මිතුරු ලග්න හිමියන් මේ තරුණ ලස්සන ග්‍රහචාරය කාලයකට වරක් තමයි ඇවිල් තියෙන්නේ. ඔන්න රාහු ග්‍රහය භාග්‍යස්ථානයේ පෙරපින දෝතටම ගෙනල්ලා දීලා තියෙනවා. ඔබට ඔන්න එයින් වැඩක් ගන්න විශේෂ ආශිර්වාද දෙවියන්ගේ ආශිර්වාද ලැබෙනවා. ඒ විතරයි උසස්යි ඇසුරටපත් වෙනවා. උසස් විභාග ජයග්‍රහණයටපත් කරගන්න පුළුවන් විභාග වලින්. විශේෂයෙන්ම රටෙන් අදහසක් තිබුණා නම් ඔන්න පරක් වෙනවා. තාම නෑ කියලා මාස ගානක් හිටිය අවුරුද්දක් හිටිය විභාගෙත් සමත් වෙලා කියලා සමහරව කියනවා. ඉතින් කොරියන් යන්න කියන ජපාන් යන්න කියනවා. මේ වගේ විවිධ කතා කියන අයට නම් සතුටුදායක ආරංචියක් වෙන්න පුළුවන් මේ මාසෙ තුල. ඉතින් ඔබට මේ බලාපොරොත්තු ඇති කරන මේ ග්‍රහචාරය හරහා විශේෂයෙන්ම බුධ ග්‍රහය බලන්න ධනස්ථානයේ ඔය ධනස්ථානයේ ප්‍රබලයි. ලග්නාධිපති දෙවන්නට ඇවිල්ලා ඉන්නේ. ලග්නාධිපති දෙවන්නේ කියලා කියන්නේ ඔබේ ධන යෝගේ පෙර සසරේ දුන්නන යම් කිසි දානක ඒ ආනිසංස ලැබෙන්නේ මෙන්න මේ වගේ ග්‍රහචාරයක් තියෙන පරිසර සාධක නිර්මාණ වන කාලවකවානුවටමයි. ඔන්න දැන් මිථුන ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධ ග්‍රහයනේ. දැන් බුධ ග්‍රහය දෙවන්න කියන ඔබේ ධනය තැම්පත් ධනය හරියට නිදාහනයක ධනය සම්පූර්ණ පිරලා තිබුණා වගේ. එහෙනම් පිරුණු නිදාහනයක් සහිත කලගෙඩියක් දෑතට දෝතට ලැබුණා වගේ තමයි ඔබට ලැබෙන්නේ. ඒක නිසා ඔබ ව්‍යාපාරයක් පටන් ගන්න සූදානමක් තිබුණා නම් අදහසක් තිබුණා නම් ආලුතෙම පටන් ගන්න මේ මාසය තුල ඕන මාසෙ මුලට තිබුණත් ඔබට පුළුවන් ඊළඟට ඒකට සූදානම් වෙලා පටන් ගන්න ආරම්භ කරන්න. රවිගේ බලය ක්‍රියාත්මක වෙනකොට අර පෙර සසරේ ඔබගේ පියාඹන කෙනෙක් නැත්නම් විශ්වයේ තියුණු උපකාරය ඔබට ලැබීම තුලින් ජීවිතය වෙනස් කරගන්න හැකියාව තිබෙනවා. ඒක නිසා දැන් ග්‍රහලෝකේ පියා ලග්නේ ඉන්නකොට ඒ වගේම තමයි ප්‍රඥාවන්තයත් එදෙනම ඉන්නවා. බුද්ධිය පාවිච්චි කරන්න වඩාත් වාසිදායකයි. වැඩි මහන්සියක් නැතුව අතට මුදල් එන්නේ. දැන් විශේෂයෙන්ම පරිගණක ඉන්ටර්නෙට් හරහා කටයුතු කරන අය උපදේශකයෝ ඊළඟට තමයි විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු හෝ එහෙම නැත්නම් දේශකයෝ බවට පත් වෙන්නේ කතිකාචාර්යවරු මහාචාර්යවරු මෙන්න මේ වගේ අයට විශාල ධනස්කන්ධයක් අතට ගලාගෙන ඉන්නේ අපි ව්‍යාපෘති නැත්නම් ප්‍රොජෙක්ට් එක එහෙම නැත්නම් වෙනත් විදිහේ වැඩසටහන් ක්‍රියාත්මක කරන අවස්ථාවක් සැලසෙනවා. ඒ විතර නෙමෙයි අපි හිතමු වෛද්‍යවරුන්ට වේද මහත්වරුන්ට ස්වදේශීය හෝ ආයුර්වේද වෙන්න පුළුවන් මෙන්න අවස්ථාව ඔබට ඒ ඔබේ අනුන්ට උපකාර කිරීමේ හැකියාව තීක්ෂණ ඥානය පාවිච්චි කරලා ඔන්න ඔබට පුළුවන් උදව් උපකාර කරන්න ආයත ඇති ඔබට ඒ ලොකු ආනිසංසයක් කුසලයක් අත්පත් කරගන්න පුළුවන් රාහු ග්‍රහය. නැත්නම් ඔබේ භාග්‍යස්ථානයේ ප්‍රබල වෙන මේ වෙලාවේදී ඊටමත් යහපත් ග්‍රහචාරය තියෙන්නේ. කොහොමද? හැබැයි සමහර අවස්ථාවලදී අනුන්ගේ වැරදි දැකලා මොකද රවි ග්‍රහය ග්‍රහලෝකයේ පියා සියල්ලම උඩින් සරණ රවි අයිගේ අඩුපාඩු දකින්න. අඩුපාඩු දැකලා කෝප වුණොත් නම් ඔන්න තුන්වෙනි අඟහරු නිසා කෝපය ඇවිස්සෙන්න පුළුවන්. හදිසි තීරණ ගන්න පුළුවන්. තමාට අපිටම සේවකෙක් වෙන්න පුළුවන්. රැකියාවෙන් දොට්ට දාන්න පුළුවන්. ඒ වගේ තීරණ හදිසි තීරණ ගන්න පුළුවන්. ටිකක් කල්පනාවෙන්. ඒ නිසා මේ ග්‍රහචාර හරහා පිළිමු වෙන අසුබ ශක්තියින් යටපත් කරගෙන ඉඳලා කටයුතු නොකළොත් ඔබට ඊවෙනි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා ගැටලු ප්‍රශ්න ඇති වෙන්න ඉඩකඩ වැඩි. ඊළඟට මේ අතට මිටට ගන්න සල්ලි මුදල් වියදම් වෙන්න පුළුවන්. සිකුරු ග්‍රහය 12 වෙනි රාශිය වැස් ස්ථානය කියලා අපි කියන්නේ. ඒක නිසා යම් ආකාරයෙන් ප්‍රීතිය, විනෝදය, සන්තෝෂය මේ අවස්ථා වැඩි අවස්ථාවම යෙදෙනවා. අඩුම තරමේ ඔබට ඇඳුමක්වත් මෙලදී ගන්න හිතෙනවා. හේතුව අර ලස්සනට ජණ්ඩියට ඇඳලා ඉන්න සමතෙක් තමයි සිකුරු ග්‍රහය. ඒ නිසා අපට වේදම් කරන්න සිද්ධ වෙන බවයි ඒන් කියවෙන්නේ. ඔන්න ඊළඟට තමයි උෂ්ණ රෝග, තුනටි ආශ්‍රිත අසනීප තත්ත්වයන්, පාද ආශ්‍රිත අසනීප තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් දියවැඩියාව තියෙන ටික කල්පනාවේ මේ තත්ත්වය වැඩි කරගන්න හේතුවක් වෙන මොකද රසට කාලා බීලා ඉන්නකොට ඔබ දන්නේම නැතුව පුංචි කොට තිබු ලෙඩේ වැඩි වෙන්න හේතුවක් වෙනවා. ඔබට විනෝදේ වැඩි වුණාම පරිස්සම ගැන අපිට හිතෙන්නේ නැහැ. අන්න එහෙම එකක් නේද? ඔබටත් එහෙමද? අන්න එහෙනම් ඔබ මේ ගැන වැඩියෙන් අවධානය යොමු කරලා ජීවිතේ වෙනස් කරගන්න උත්සාහ කරනවා නම් ජීවිතේ ගොඩේ ගොඩ. හොඳයි අපි දැන් බලමු ඔන්න මිදුණු ලග්න හිමියන්ගේ සුබ දවස් මොනවද මේ මාසය ඇතුළත ඒ වගේම අසුබ දවස් සහ වර්ණ ඒ වගේම තමයි
ජය අංක පිළිබඳ කතා කරන්න සූදානම් වෙන්නේ. හොඳයි එහෙනම් බලාපොරොත්තු හිටියනේ. ඔන්න ඔබට සුබ දවස් මෙන්න මේවයි. ඔව්. 1 8 12 සහ 28 ඊටම සුබයි. ඒ වගේම තමයි 4 17 අසුබ දින විදිහට සැලකෙනවා. නිල් පාට ඒ වගේම සුදු පාට ගැළපෙන වර්ණයක් වන්නේ. ඒ වගේම ජයග්‍රාහී අංක වන්නේ 3 සහ 7යි. ඔන්න එහෙනම් ඒ අංක සහ තොරතුරු හරහා ඔබේ ජීවිතය වෙනස් කරගන්න අවශ්‍ය කරන තොරතුරු ඔන්න ලබා දුන්නා. ඔන්න එහෙනම් අපි මේෂ වෘෂභ මිථුන කියන ලග්න හිමියන්ට අපි පලාපල ඉදිරිපත් කළා. සමහර සුබ වෙනම අසුබත් අපි කිව්වා. එහෙනම් අසුබ දේවල් සුබ කරගන්න ඔබේ ආගමනුකූල වතාවත් කරන්න. සමහරට ඒකට කිසිම වේදමක් වෙන්නේ නැහැ. පන්සිල් සුරකින්න ඒ විතරක් නෙමෙයි ඔබට පුළුවන් ඔබගේ ආගමනුකූල වතාවත් කරන අපි බෞද්ධයෙක් නම් බුද්ධ වන්දනාව කරන්න. කිතුමෙක් නම් ඒ ආගමනුකූල වතාවත් කරන්න පුළුවන් හැකියාව තිබුණා. ඒකට අපිට කුසල රැස් වෙනවා. ඔබේ ශක්තිය උද්දීපන වෙනවා. ඒ වගේම තමයි ඔබට ඒ විශ්ව සුබ ආකර්ෂක ශක්තිය ඔබ කරා ළඟා වෙනවා. ඒ වගේ තමයි පිරිත් සජ්ජායනා කරන්න. තමන්ට කැමති පහසු පිරිත් සජ්ජායනා කරන්න පුළුවන්. ඒ වගේම තමයි පුංචි හෝ භාවනාවක් පුරු කරගන්න. පොඩි හිත සුවපත් කර ගැනීමේ දෙයක් තමයි එහෙනම් ඒකට අවබෝධයෙන් ඒ දේ කරන්න කිරීම තුළින් ඔබට විශාල සැනසීමක් චිත්ත ප්‍රීතියක් සැලසෙනකොට ඔබට ගොඩක් දේවල් වෙනස් කරගන්න හැකියාව වෙනවා. ඉතින් ඒත් එක්කම දැන් අපි තුමු ධනෙ ලැබෙන්න නම් දන් දෙන්න බෑ. හැකියාව ගන්න පුංචි හෝ දානයක් මානයක් දීලා පිනක් දහමක් කරගන්න හිත සතුටු කරගන්න. මොකද ජූලි මාසය කියලා කියන්නේ ඔන්න කටින මාසයක්. චීවර මාසයක් මේ චීවර කටින මාසය තුළ ඔබට බොහෝ පින් දහම් කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අනේකට සූදානම් වෙන ගමන්ම ඒවත් හිතේ තියාගෙනම මෙන්න මේ දේවල් හිතේ තියාගෙන කටයුතු කරනවා කියන ඔබේ ජීවිතය වෙනස් කරගන්න හැකියාව වාසනාව උදා වෙනවා. ඊට ඔන්න බෝධි පූජා තබන්න පුළුවන්. ඒ තේල ඔබට පුළුවන් විශ්වයට ස්තුති කරන ගමන්ම දෙවියන්ට පින් දෙන්න විශේෂම මේෂ ලග්නෙමියන් කතරගම දෙවියන්ට වෘෂභ ලග්නෙමියන් පත්තිනි මෑණියන්ට ඒ වගේම මිථුන ලග්නෙමියන් විෂ්ණු දෙවියන්ට මෙන්න මේ ආකාරයට ඔබට පින් කරන්න මෙන්න මේ ආකාරයට ඔබට පින් දෙන්න පුළුවන් නම් එයින් ඔබට ආශිර්වාද ලබා ගන්න පුළුවන් හැකියාව තිබෙනවා. හොඳයි එහෙනම් සතුටින් ඉන්න මේ කියපු දේවල් පිළිබඳ අවධානය යොමු කළ ඔබේ ජීවිතය වෙනස් කරන්න උත්සාහ කරන තරමටම ඔබට ප්‍රතිඵල හත් වෙන උතරගෙන සැපෙන් සතුටින් ජීවිතය ගත කිරීමේ අවස්ථාව සියලුම ලග්න හිමියන්ට උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවියන් වහන්සේ